අතිනවීන තාක්ෂණයෙන් පිරි වර්තමාන ලෝකයේ ඕනෑම වස්තුවක් හොඳින් නිරීක්ෂණය කරන්න අපිට පුළුවන්. හැබැයි මේ තාක්ෂණයක් පරාජය කරමින් කිසිදු හෝඩුවාවක් ඉතිරි නොකර අහස මැදදී අතුරුදහන් වුණු ගුවන් යානා ගැන ඔබ අසා තිබෙනවාද? මිනිස්සු සිය ගණනක් සමගින් අතුරුදහන් වුණු අදටත් විසඳන්න බැරි ලෝකයේ දරුණුතම ගුවන් යානා අභිරහස් 10ක් ගැනයි අද අපි කතා කරන්නේ. ඇමරිකානු සොල්දාදුවන් 90කට වැඩි පිරිසක් රැගෙන පැසිෆික් සාගරයට ඉහළින් පියාසර කළ මේ ගුවන් යානය කිසිදු අනතුරු ඇගවීමකින් තොරව අතුරුදහන් වුණා. වසර ගණනාවක් සෙව්වත් එකම සුන්බුන් කැබැල්ලක්වත් සොයාගන්න හැකි වුණේ නැහැ. බර්මියුඩා ත්‍රිකෝණය ආශ්‍රිතව අතුරුදහන් වුණු තවත් යානයක් තමයි මේ. පැහැදිලි කාලගුණයක් තිබුණත් නියමුවාගෙන් කිසිදු පණිවිඩයක් නොලැබී යානය රේඩාර් තිරයෙන් අතුරුදහන් වුණා. චිලි රාජ්‍යයට ඉහළින් පියාසර කරමින් තිබියදී තමයි මේ යානය අතුරුදහන් වුණේ. මේ යානයේ සුන්බුන් අයිස් කන්දක දිබී හමු වෙලා තියෙනවා. ඒ වසර 50කට පසුව. එහි අවසන් පණිවිඩය ලෙස ලැබුණු ස්ටෙන්ඩෙක් යන වචනේ තේරුම අදටත් අභිරහසක්. ලොව වටා ප්‍රියාසර කළ ප්‍රථම කාන්තාව වීමට උත්සාහ කළ ඇමීලියාගේ යානය පැසිෆික් සාගරයේදී අතුරුදහන් වුණා. මෙය ඉතිහාසයේ වැඩිපුරම කතාබහට ලක් වුණු අතුරුදහන් වීමක්. දෙවන ලෝක යුද්ධ සමයේදී ප්‍රකට සංගීතඥ ග්ලෙන් මිලර් රැගත් යානය ඉංග්‍රීසි සමුද්‍ර සන්ධියට ඉහළින් පියාසර කරද්දී අතුරුදහන් වුණා. සතුරන් විසින් වෙඩි තැබුවාද නැත්නම් තාක්ෂණික දෝෂයක්ද යන්න අදටත් අභිරහසක්. ලොව වටා සංචාරයක යෙදුණු මේ සුඛෝපභෝගී යානය සාගරයේ මැදදී අතුරුදහන් වුණා. සතියකට පසු බලසිරුරු කිහිපයක් හමු වුණත් යානයට සිදුවුණු දේ සොයාගන්න හැකියාවක් ලැබුණේ නැහැ. බ්‍රසීලයට යත් භාණ්ඩ ප්‍රවාහන යානයක් ටෝකියෝ නුවරින් ගුවන්ගත වුණේ මිල අධික චිත්‍ර එකතුවක් රැගෙන. නමුත් මේ යානය ගුවන්ගත වී විනාඩි 30කින් අතුරුදහන් වුණා. අදටත් එහි කිසිදු හෝඩුවාවක් නැහැ. මිනිසුන් 58 දෙනෙකු සමගින් මිචිගන් විලට ඉහළින් පියාසර කළ මේ යානය දරුණු උනාටුවක් මැද අතුරුදහන් වුණා. අදටත් විල පතුලේ යානය සෙවීමේ මෙහෙයුම් සිදු වෙනවා. දෙවන ලෝක යුද්ධය අතරතුර ග්‍රීන්ලන්තයට ඉහළින් පියාසර කළ යානා 6ක්ම එකවර අතුරුදහන් වුණා. දශක 5කට පස්සේ මේ යානා හොයාගත්තේ අයිස් තට්ටුවලට අඩි 250ක් පමණ ගැඹුරින්. ලොව මෙතෙක් වාර්තා වූ දරුණුතම සහ විශාලතම ගුවන් යානා අභිරහස තමයි මේ. පුද්ගලයින් 239 දෙනෙකු සමගින් මැලේසියාවේ සිට චීනය බලා පියාසර කළ මේ දැවැන්ත යානය ගුවන් ගමන ආරම්භ කළා. පැයකටත් අඩු කාලයකදී රේඩාර් පද්ධති වලින් මැකී ගියා. සිදු වූ දේ ගැන විවිධ මත පළ වුණත් ඇත්තටම සිදු වුණු දේ තවමත් අභිරහසක්. තාක්ෂණය කොයිතරම් දියුණු වුණත් සෝබාදහම සහ අභිරහස් ඉදිරියේ මිනිසා තවම අසරණයි කියන්න මේ සිදුවීම කදිම සාක්ෂියක්. මේ අභිරහස් 10න් ඔයාව වැඩියෙන්ම පුදුම කළේ මොකක්ද? MH370 යානයට ඇත්තටම මොනවා වෙන්න ඇතිද? කමෙන්ට් එකක් දාන්න. මේ වගේ තොරතුරු තවත් දැනගන්න අපේ channel එක subscribe කරන්න. ලබන සතියේත් හමු වෙමු. සුබ දවසක් ඔයාලට.